Hello guys, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන Granny Chapter 2 අද කරන්න හදන්නේ ඇවිල්ලා මොකෙන් පයින්ද බෝට්ටුවෙන් පයින්ද. පළවෙනි වීඩියෝ එකේදී මම දොරෙන් පැනලා ගියා. ඒක නැති පට්ට මේසි විනාඩි 8න් තමයි පැන්නේ. ඉතින් අද බෝට්ටුවෙන් පයින්ද තමයි හදන්නේ. ඒක නම් මීට වඩා ටිකක් වෙලා යයි. විනාඩි 15ක වගේ ගේම්ප්ලේ එකක් තියෙයි. එහෙනම් බා වැඩි කතා නැතුව යන් ගේම්ප්ලේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට හැමදාම වගේ මතක නම් අපි ඉතින් ඉපදෙන්නේ මේ වගේ තැනකින් තමයි. ඊට පස්සේ ඉතින් මේ ග්‍රැනි දෙකේ අපි ගිහලා සට්ට ගාලා ගිහලා අරක් ගහ ගන්න ඕන බෑ. ඒක තුන් පාරක් ගහ ගන්න ඕන නෝමල් ගහන හින්දා හાર્ඩ් දාලා වයි ගහනවා නම් එක පාරක් ගැහුවත් ඇති. දෙපාරක් ගැහුවත් ඇති ඉතින්. මේක මම මේ වීඩියෝ එකේ ඔයාලට තව ටිප්ස් එකක් කියලා දෙනවා. හරි බං එන කියලා උන් ඕක ගහගමු තුන් පාරක්. නෝමල් මොඩ් ගහන හින්දා ගාන තමයි තුන. මෙතනින් ගිහලා මෙතෙන්ට යන්න ඕන. මෙතෙන්ට ගියාට පස්සේ අරුන් දෙන්න යනවා. මේ ළඟ හිටියත් අවුලක් නැහැ. මොකද කලින් වීඩියෝ එකේදී අපි හෙන දුර ඉඳියේ. ඒ වුණත් මේ කිසි අවුලක් නැහැ. මේ ළඟට වෙලා ඉඳියත් ඕන් දැන් ගණිත යනවා. දැක්කනේ දැක්කේ නැහැ. ඕන් දෙන්නාගේ ඇස් පුට්ටයි. හැබැයි ඕන් දෙන්නා දැක්කොත් නම් ආයේ කියලාගෙන ඉන්නේ. ඒ ඉංග්ලන්ඩ් යනවා. දැන් මේ හරිය තියෙනවා ස්ටන් ගන්න එක තියෙනවා බෙඩ්රූම් එකේ. දැන් ගිහිල්ලා ස්ටන් ගන්න එක ගමු. තුවාකෝ තියෙනවා. තුවාකෝ ගන්න ඕන බෑ. ඉතින් මං දොරෙන් පැනනවා ගෙන මේ බෝට්ටුවෙන් පයින් එක. එහෙන ගොඩාක් දේවල් ඕන වෙනවා බෝට්ටුවෙන් බයින්ද. පොඩි දේවල් ටිකක් නෙමෙයි පොඩි දේවල් ටිකක් තමයි. ඉතින් ගේම් එක දෙපාර තුන් පාරක් ගහනකොට ඒත් ඉතින් මේකේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා අපිට හොයා ගන්න පුළුවන්. අර දැන් ඉතින් ග්‍රැනි එනවා මේ පැත්තෙන් හොඳට. ග්‍රැනිට දුන්න ෂොට් එක. දැන් බං ඔය ග්‍රෑන්ඩ්පා ඉන්නවනේ බං. ග්‍රෑන්ඩ්පා බං ඔය නිකන් සද්ද කරාට එන්නේ නැහැ ඔය. මේ අරම්මනම් වැහුවට එහෙම එන්නේ නැහැ. හැබැයි ග්‍රැනිය මරුවත් එනවා බං. දිරාවටම තමයි බං ග්‍රැනිය මරුවත් එනවා. හරිද බං? ග්‍රැනිය මරුවත් එනවා බං. ඉක්මනට ඕකයි ඕක ගන්නේ මොකක්ද මේ උණ්ඩේ මේකේ දාලා තියෙන උණ්ඩෙලු. ඕක බං මං එනවා කියලා දැනගෙන තමයි බං ඔය හැම පාරම මේ බෙල්ලේ මාළයක් හදාගන්න සිකියුරිටි රූම් එකේ. බලපන් කොච්චර නරක වැඩක්ද බලු වැඩක්ද කියලා නේ බං. ඉක්මනට මේක අරගෙන මෙතන තියෙනවා බං පැඩ්ලොක් කී එක. පැඩ්ලොක් කී එක දාගමු. මේ මෙහෙම බං පැඩ්ලොක් කී එක දාගන්නේ මෙහෙම. පැඩ්ලොක් කී එක ඕන බං බෝට්ටෙන් පයින්ද මේක ගන්නේ. උදේ තියෙනවා බං ක්‍රෝබාර් එක කියලා එකක්. ක්‍රෝබාර් එක ගන්නේ. දැන් පෙට්ටිය කඩපන්. ක්‍රෝබාර් එක අරගෙන පෙට්ටිය කඩාගෙන සඩගාලා මං අරුන් දෙන්න හැරෙනවා. මේක අරගෙන මේක ගන්න ඕන බං. මේක අරගෙන මේ මෙහෙන් දාගමු බං. ඒකත් ඕන වෙනවා බං. ඔකත් ඕන වෙනවා බං. හරි බං එන කියලා ඊගාටත් තියෙන අපිට ක්‍රෝබාර් එකෙන් වැඩක් කරගන්න තමයි. මේ මෙතන තියෙනව නේද? නියනක්. ඕකත් ඕන බං. ඔක්කොම ඕන බං. ඔක්කොම ඕනේ ඉතින්. මේකත් අරගෙන දාපන් ඕන. හරිද බං එල කියලා මේක ගන්න එක. දැන් බං මේක ග්‍රැනිය මරමුලයි නොකරන්නත් කලින් ඊගාවට බං අපිට ඕන වෙනවා අමුතු ජීව මරන්නත් උනේ. කොයි බං ග්‍රෑන්ඩ්පා අමුතු ජීවිය මරන්නත් උන ගායිස්. දැන් හරි යටත් හරි ග්‍රෑන්ඩ්පාත් වෙනවා. ඉක්මනට උණ්ඩේ තියලා ග්‍රෑන්ඩ්පාවත් මරාගමු. දැන් කරන්න ඕන ගයිස් මොකද්ද අපිට මේකත් හරි. ඊට පස්සේ අපි ක්‍රෝබාර් එකෙන් ගිහිල්ලා ක්‍රෝබාර් එකත් එතන පඩිපෙළ ගාවින් දාගමු. ඊට පස්සේ බං ඉතින් උඩ තට්ටුවේ ඔක්කොම වැඩ ටික ඉවරයි. මම දැමන් ගොමු ක්‍රෝබාර් එක අරගෙන. ඊට පස්සේ ඉතින් උඩ තට්ටුවේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ යට තට්ටුවේ තමයි ඔක්කොම වැඩ ටික කරන්න තියෙන්නේ. ග්‍රැනිමයි ග්‍රෑන්ඩ්පාවයි මරුව ගමන් හින්දා තව වැඩක් කරනවද? ඕන්න නැහැ බං තව පාරක් කරුන් දෙන්නම් මරමු. කරගාලා උන් දෙනවා තව පාරක් මරාගමු බං. දැන් බං උන් ඇවිල්ලා ගහනවා බං අර දැක්ක උන් නැතිලා ගියා. තව ටිකකින් උන් ස්පෝන් වෙනවා හරිද? ඉතින් දැන් බං අපිට ඕන වෙනවා බෝට්ටුවේ අතුර. බෝට්ටුවක් තියෙනවා නම් බෝට්ටුවේ අතුරක් හැබැයි බං බොකින් යන්න. ඊට පස්සේ බෝට්ටුවේ අතුරක් ගෙනහිල්ලා අර ඇතුලෙන් දා ගන්න ඕන. ඊට පස්සේ බං ඉතින් ඊට පස්සේ තමයි බං එපා කරපු වැඩ උඩ ඊට පස්සේ තමයි බං එපා කරපු වැඩ කරන්න තියෙන්නේ. අපිට උඩට අගින්නත් ඕන හැම තැනකම වගේ රින් ගන්න ඕන බං අමුතු ජීවියා මරන්නත් ඕන බං. අපරාධි බං අර වහට තල්ලු කරේ දැන් මට පඩිපෙලෙන් යන්න අමාරු වෙනවනේ. ග්‍රෑන්ඩ්පා කාර්යය ඉක්මනට આવත් හොඳයි. දැන් තව පාරක් ඩබල් මර ඉන්න එනවා. හරිද? කොයි බං. ග්‍රෑන්ඩ්පා ඉක්මනට આવත් හොඳයි. මේ ඩෑලි සද්දවත් දාලා බලමු. ඩෑලි සද්දෙන් ඉන්නේ නැද්ද බන්දා? අර සිරාටම කොයි බං ග්‍රෑන්ඩ්පා. අර ඉතින් බලපන් ග්‍රැනිට් දැන් නැති වෙලා යනවනේ.
අවුලන්න එන පාර හොඳ එන්නවා මරමු නැත්තම් හරියන්නේ ඔබ මේ ග්‍රෑන්ඩ් පා තව නෑද බා දැන් නම් ඔය ග්‍රෑන්ඩ් පා කාර ඇහැරෙන්නේ ඉතින් අර එන්නේ ගෝතයා බලපෑ උඹ කොච්චර වෙලාවක් නාස්ති කරාද කියලා කමන්නේ අර මේ තමයි බා ශාපේ ඕක තමයි සාපේ වැඩක් නෑ බා ඕක තමයි මෝඩ සාපේ බා ග්‍රැනි විතරක් නේනම් කොච්චර හොඳද මම පළවෙනි ගේම් එකේ වාගේ මොකද බං ග්‍රැනි වෙලාවට එනවා බා වෙලාවට කලාවට එනවා බා මීනා කිය මොනවත් නෑ මේ එන වෙලාවක් ගන්න ඕනේ බං එන්න යකෝ මීනා කියා යකෝ ඉක්මනට එන්නෙත් නෑ බා දැන් මම සද්දයක් බද්දයක් දාලා ඉන්නකම අපි ග්‍රැනි වෙයිනේ මම ග්‍රැනි කලාවට වෙලාවට කලාවට එනවා බා කලාවට වෙලාවට මම කියන්නේ වෙලාවට කලාවට එනවා බං ග්‍රැනි ඔයා කොහෙවත් යන ග්‍රෑන්ඩ් පාලවාගෙන මේ ග්‍රැනි කියන්නේ බං කලාවට වෙලාවට එනවා බං හරිද ඉක්මනට ගනින් කොහොම මොකද මේ ගනි මේ මේකේ තියෙනවා බං බෝට්ටුවේ අතුර ගනින් ඔය බෝට්ටුවේ අතුර හරිද දැන් ඔය බෝට්ටුවේ අතුර අරන් ඔක දාගමු පල්හැට ඊට පස්සේ බං ඔය උතරින් යනින්කෝ පැඩ්ලොක් කී එක ඕකත් දාගනින් බං පල්හැට දැන් ඵලයන් තුවක්කුව ගාවට බං දැන් ඵලයන් තුවක්කුව ගාවට දැන් තුවක්කුවේ ගමු බං හොඳම වෙ නැති වෙලා කියන්නේ ස්පොන් වුණා වගේ තමයි තිබ්බ හරිද දැන් ඕක ගාවට ගියා ඊට පස්සේ බං අපිට ඕන වෙන්නේ අමුතු ජීවියා මරන්න ඕන අමුතු ජීවියා මරන්න කලින් බං මොකද අර ගන්න ඕනේ අඬුවේ වැඩක් කරගන්න තියෙනවා ඒ වැඩේ සඩගාල කරගන්න වෙනවා දැන් එහෙනම් අඬුවේ වැඩේ කරගමු ගායිස් කොයි බං අරු කියන්නේත් නැහැ කවුරුත් එන්නේත් නැහැ සද්දයක් පුත්තේ දාලා ඉන්න ගම් බං නැත්තම් බෑනේ බං කොයි බං එනවා මේ පැත්තෙන් එන්නේ නැහැ බං මේ පැත්තෙන් තමයි එන්නේ මේ පැත්ත අනිත් පැත්තෙන් එන්න දුරක් තියෙනවා මං ඉතින් දුර ඇරියේ නෑ ග්‍රැනි එනවා බං මෝඩ ග්‍රැනි මැරෙන්න නේද එන්නේ බං මෑරියම් බං මෑරියම් අඩෝ දිලාවට මුණ්ඩි බුලට් උගේ ඇඟ ඇතුලේ උටා ග්‍රෑන්ඩ් පා කාරය එනවා බං අම්බෝ ග්‍රෑන්ඩ් පා ඕම් බලාගන්න ග්‍රෑන්ඩ් පාඩා සම්හා මරන්න හැබැයි තා චුට්ටේ මරනවා ඒක වෙනම කතාවයි තා චුට්ටෙන්නේ මැරුවේ නෑනේ බං ඒකයි වෙනස බං මැරුවේ නෑ මරනවා කියන එකේ බං මරන්න ළඟට ගියා කියන එකේ ගොඩක් ලොකු වෙනසක් තියෙනවා මැරුවේ නෑ බං මරන්න බැරි වුණා බං ඔය කොහෙවත් යන්නේ අකුන්ට පුළුවන් ද මාව මරන්න මන් දැම මේ ග්‍රෑන්ඩ් පා තමයි බං ෂාපේ ග්‍රැනි නම් හොත්තර බලපන් ග්‍රැනි බලපන් උතන බෝම්බ තියෙනවා එල නැති නිකම්බරුවට පිස්තෝලේ අරන් එන්න ඕනේ ගනින් කොන් ඔය බෝම්බය ගහපන් කොන් ඔය බෝම්බේ මැරියද මැරුණා හරි බං එර කියලා ඌදොයි දැන් යමන් සට ගාලා ගන්න එක ගන්න බා කොහෙද දැන් අර ගෑණි ග්‍රැනි කෙල්ලගෙන එන මැටි හැඩ්ලා ඉදියා නම් එහෙම කෝ නෑ හොඳ වෙලාවට වාසනා බෝම්බයක් සට ගාලා කෙලියා දැන් මං කරන්න ඕන අපි ඒකව මරපු හින්දා දැන් ඉතින් පොඩි දේවල් ටිකක් තමයි කරන්න ඕන පොඩි කීවට පොඩිත් නෑ බං ලොකුයි උටා ග්‍රෑන්ඩ් පා ග්‍රෑන්ඩ් පා නෙමෙයි බං ඔබට බය නෑ බං එහෙම ග්‍රෑන්ඩ් පා කාර්යය ඇස්සෙයිද ග්‍රෑන්ඩ් පාස් කොයි ග්‍රෑන්ඩ් පා දැන් ග්‍රෑන්ඩ් පා නේ කන්නේ නෑ බං මොකයි ප්‍රශ්නේ බං දැන් ඕක සඩගාලා ආවොත් නම් ගොඩ හැබැයි එතකොට මට පුළුවන් බං ගිහිල්ලා අරගෙන සේප් යතුරු අරගෙන මේ ගන්න තෙල් කෑමක් ගන්න බං ඕක දීරම් බං උටා ඔය යතුරු දී වෙලා යනවා බං මේ මෙයුන් එක බෑනේ කරන්න වැඩේ ඕක දාපන් උත්තරින් ඉතින් කුස්සිය තමයි බං හැමදේශෙම මරන්නේ උන් නැත්තම් බෑ බං හරි බං එල කියලා ගමුකෝ උන් ඒ සේප් යතුරු ඔය සේප්පේ තියෙන්නේ මං තෙල් කෑන් එක හරිද සේප්පේ තියෙනවා ගැම්මනම තෙල් කෑන් එක කොයි තෙල් කෑන් එක ගන්න සේප්පුව ඉතින් බං විනාඩියකට තමයි අරුන් දෙන්න යන්නේ ඉතින් ඒ ගානටම වෙලාව තමයි විනාඩිය කියන්නේ හරිද නැත්තම් ඒක වැඩක්වත් කරගන්න බෑ බං තප්පර 30 ගියා නම් එහෙම හැබැයි මම ග්‍රැනි එක නම් හાર્ඩ් දාලා දින්න හරි ඒක බං ලිචස් වාගේක් තියෙනවා එන ලොකුවට ඉතින් ඒව දාපුවම වෙන ලේසි දිනා ඉක්මනට ඔය තෙල් ටැංකියක් පල්ලෙහාට දාගෙන යමන්කෝ මේ මින් ගන්න බං ස්ටාන් ගන්න එක ගනින් ස්ටාන් ගන්න එක දැන් මං ආයෙ පාරක් සද්දයක් දාලා අරුන් දෙන්නම් මරන්න තමයි තියෙන්නේ හරි බං එල කියලා කියද්දි ග්‍රැනි එනවා දැන් ඉතින් මං අඩු එකම එක භාණ්ඩයයි භාණ්ඩ දෙකක් අඩුයි ඒත් එක භාණ්ඩයක් නම් මං නිකම්ම ගත්තා ඒක ක්‍රෝබාර් එකෙන් අනිත් භාණ්ඩේ තමයි බං අනිත් භාණ්ඩේ තියෙන බං උඩ තට්ටුව බං අනිත් භාණ්ඩේ තියෙන උඩ තට්ටුව ඒ භාණ්ඩේ ගන්නත් එපයි බං මේ අරුව මරන්න ඕනේද බං ග්‍රෑන්ඩ් පාව
ග්‍රෑන්ඩ්පා මරන්න ඕනේ නැහැ. ඔක මේ පැත්තේ නැතුව ඇතිනේ. මේ පැත්තේ නැතුව ඇති ඔක. අය ඕක ඇවිල්ලා ගහයි දන්නේ නැහැ නේ බං. කමන්නේ. ඉක්මනට ගහමුකෝ. ඉක්මනට යමුකෝ. ඔක විචුට්ට වෙලාවට එන එකක් නැහැ නේ. ඇවිල්ලා කෙලින් ඉඩ කෙලියොත් මම දන්නේ නැහැ. තේන් ලයිෆ් එකෙන් හරි ගහනවා ඇවිල්ලා කෙලියොත් එහෙම. මම කටින් ප්ලයිස් එක ගනින්කෝ කට ගාලා. හරි උට ගහන්න හම්බුන්නේ නැහැ මට. දැන් ඇති. දැන් ගහයි දන්නේ නැහැ. ඒකට දැන් මනම් ගහන්න වෙන්නේ නැහැ. මම වැටුණා කියලා වෙනවා ඉවලේ. හරි බං එලකේ ලෝක දාපන් ඔතනින්. දැන් අනින් ස්ටන් ගන්න එක තුවාක්කුව. ඉලක්කෙට වෙඩි තියන්න ඕන බං. ඉලක්කෙට වෙඩි තියපුවම ඔතන යටින් දොරක් හැරෙනවා. කෝ තියපන් ඉලක්කෙට වෙඩි. හරි බං. දැන් ගනින් මේක. නෑ යම ඈත් උලට. මේකෙන් ගිහිල්ලා මේක ගලවපන්. මේ දන් වලත් කපපන්. දැන් උතන තියෙනවා අපිට ස්ටියරින් වීල් එක බං. හරිද? දැන් තවත් වැඩක් හරි මේක දෙලින් තියාගෙන මේක ගන්න එක ගනි. හරි දැන් මේකත් ගනි. හරි. මොසේ ස්ටියරින් වීල් එක ගනි. ස්ටියරින් වීල් එක අරගෙන මෙතනින් දාගනි. චුට්ටයිම මේකත් ගනි. ඕක ගනි. ඊට පස්සේ දැන් කරන්ට් යන වැඩේ නම් ගොඩක් රිස්කි. හැබැයි කමන්නේ ඔක මෙතනින් දාගමු. ඔය සතර එනවද බං ග්‍රෑනි? ඔතෙන්ට දාගමු. දැන් ඔතෙන්ට ග්‍රෑනි එයි බං. ග්‍රෑනි එද්දිම අපිට තියෙන ග්‍රෑනිට වෙඩි තියන්න ග්‍රෑනිට වෙඩි තියලා අපි පණින් පල්ලහැට. ඒ ග්‍රෑන්ඩ් පැවිලා ගහයි දන්නේ නැහැ. ගැහුවොත් තමයි වැඩේ කියලා වෙන්නේ බං. ග්‍රෑනි පේන්න නැහැ. ග්‍රෑනි ඉපදිලා නැද්ද කොහෙත් අර? පණිමුද පල්ලහැට. දැන් නම් එහෙම කොහමද නේ ආන් අර කියනවා මෙහාට හිමිට. තියපන් කෝකෙන් වෙඩිලා. උටා. වැදුන්නේ නැහැ නේද ග්‍රෑනිට? ඉරාඩම් කොහෙටද මං උන්නේ කී? ඩෝ ඉරාඩම් උන්නේ කොහාට හරි ගියා බං. මේ සීලිමෙද මොකද්ද කිය වැතුණා බං උන්නේ ගිහිල්ලා. උන්නේ කොහෙද? දැන් හරියන්නේ දැන් තුවක්කුවක් දාපිය ඕක පල්ලහැට. උන්නේ හොයාගන්න පුළුවන් නේද? ග්‍රෑනි යනකන් ඉමුකෝ. ග්‍රෑනි කොහාටද යන්නේ? ග්‍රෑනි යනවා අර පැත්තට. පණිමුද? ග්‍රෑන්ඩ් පා එන්නේ නැහැ නේ. පණි. මේ කැටරින් කෑම මේ තියාටර. හරියටත් හරි කියලා කෑම මේ තියාටරින් උවා. ඌගිට එන්න බෑ බං කෑම මේ තියාටර. වයසයිනේ බං. අඩෝ කොහාටද බං උන්නේ කී? සිරාවටම උන්නේ නැති උනා නේද ගයිස්? දැන් උන්නේ නැතුව තමයි ගේම් එක ගහන්න වෙන්නේ තුටේ. ඒ කියන්නේ මේ මලවද දෙන්නව මරන්න වෙන්නේ නැහැ බං. මම ඔක්කොම බවුට් ටික ගත්තා. ඒක හරි වටිනවා ඒත් බං කොහෙටද බං උන්නේ? එහෙම නැති වෙන්නේ නැහැ නේ බං. ඉක්මනට බං මුන් දෙන්නත් එක්ක බෑ බං. මුන් දෙන්නව මරන්න වෙනවා බං තව පාර. හරි බං එකේ පාස්ෙන් බලන්න. දැන් අර මේ පැත්තෙන් આવුත් කියලා වෙනවා බං. ඵලයන් අඩෝ සිරාවටම ගෑනි අල්ලගත්තා බං. අඩෝ සිරාවටම උන්නේ නැති වුණානේ බං. මහා කර්මය වැඩ බං මටත් එන්නේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි. අර ගිහිල්ලා ගහ ගන්න යනවා. ෂික් බං. එක ලයිෆ් එකෙන් ගහන්න තිබ්බ එක බං. මම ගෲප් එක ගායි කියවුවනේ අර මොකක්ද උන්නේ ආහාට. දැන් බුලට් එක යන්න එකයි ප්‍රශ්නේ බං. හරි බං එල කියලා ගිහින් අරක තුන් පාරක් ගහගමු බං. ඒක ලයිෆ් එකෙන් ගහන්න තිබ්බ. ඒක ඉතින් මගේ වැරද්දකුත් නෙමෙයි බං. උන්නේ නැති වුණා නැත්නම් ඒක ලයිෆ් එකෙන් ගහනවා අනිවාර්යෙන්. හරිද? ඔක තුන් පාරක් ගහපන්. තුන් පාර එකයි. තුනයි හරි මෙතෙන්ට උණ්ඩ ඇවිල්ලත් නැහැ නේ බං. තුනම උතෙන්ට සාමාන්‍ය උණ්ඩ එනවා. ඒ පාරේ එතෙන්ට ඇවිල්ලත් නැහැ. දැන් නම් බං උණ්ඩට රෙස්ට් ඉන් පීස් තමයි. මුන් දෙන්නම එකපාරක් මරන්න වෙනවා බං. හරිද? එහෙම ඕන වෙන හේකුත් නැහැ. හැබැයි ස්ටියරින් වීල් එක මෙතන තියෙන්නේ. පාඩුවේ වැඩ ටික කරගන්න බැරි වෙන හේකුත් නැහැ. සමහර විට පුළුවන් වෙන්නේ. මේක දාගමු මෙතෙන්ට. ක්‍රෝබාරයක් දාගමු මෙතෙන්ට. ග්‍රැනිට් ආවා අතෙන්ට. දැන් යමන්ද කියන්නේ මෙතන මොකද? අඩෝ සිරාට මුන්නේ මෙහාටම ඇවිල්ලා බං. බලපන් ඔච්චර දුර ආවද බං උන්නේ. ෂික් නැති වෙලක් නැහැ බං. එහෙම නැති වෙන්නේ බං උන්නේ. කො ගන්නේ බං බුලට් එක. කොයි දැන් ඉතින් ග්‍රැනිට ග්‍රෑන්ඩ් පාට එකපාරක් දෙන්න තමයි තියෙන ෂොට් එක. කො ග්‍රැනි වරේ.
ලොකුද ග්‍රැනි වාරෙන් ග්‍රැනි මැරුවා දැන් ග්‍රෑන්ඩ්පා තෙන්න ග්‍රෑන්ඩ්පා යට නිදි දැන් ඊදුවගෙන මම සද්දයක් දාලා ගෙන්න ගත්තනේ උන්ට දැන් වාරෙන්කෝ ග්‍රැනිලු ග්‍රෑන්ඩ්පා ඔයාලට තෙන්නමයි ෂොට් එක ග්‍රෑන්ඩ්පාට අඩෝ සිරාටම ග්‍රෑන්ඩ්පා එනවනේ මැරියන් ග්‍රෑන්ඩ්පා අයි තුවක් ඕනේ නේ ගන්නෑ කියලා පල්ලෙහාට දැන් මේ තුවක් ඕනේ එනවා අය කමන්නේ මොනද තියෙන ඔක්කොම බඩ් ටික දැන් හරියද මේක දාගමු මෙතන ඊට පස්සේ අපිට හම් වෙනවා ස්පාර්ක් ප්ලග් එක කියන එක බං හරිද ඕක අරගෙන දාගමු මෙතනින් පල්ලෙහාටම බං හරිද ඊට පස්සේ ගෑස් වලින් ගෑන්නේ ඒකත් දාගමු පල්ලෙහාටම හරිද ඊට පස්සේ මෙතනින් ගමු පැඩ්ලොක් කී එකද මොකක්ද ඒක උතනින් තමයි සාද්ද ඉන්නේ බං හරිද පැඩ්ලොක් කී එකේ වැඩේ කරගත්තා කියන්නේ කිසි අවුලක් නැහැ මොකද පැඩ්ලොක් කී එකෙන් දොරක් අරින්න තියෙනවා බං එතකොට සාද්දයක් එනවා එතකොට ග්‍රැනි හරි ග්‍රෑන්ඩ්පා හරි එන්න ඉඩ මේක දාගෙන මේකත් කරගෙන මේක දාගමු බං තව අරුන් දෙන්නේ නෑ ඉතින් තව අරුන් දෙන්න ඇහැරලා නැතුව ඇති ඒ ටික අපිට තියෙන තෙල් ටික දාගන්නයි මේ අරවට පුංචි වැඩ ටිකක් කරගන්න තමයි තියෙන්නේ මේකත් ගනින් ස්ටියරින් වීල් එක බං දැන් ඉතින් දිනනවා ආයේ තමයි තව බෝට්ටු යතුරු ගන්න යන්න ඕනේ මේ පැත්තට එච්චරයිනේ මම ආයේ බෝට්ටු යතුරු ගන්න විතරයි යන්න තියෙන්නේ තව එකපාරක් ගැහැව්වත් අවුලක් නැහැ බං ආයේ එකපාරක් ගුටි කන්ට නම් බලන්න ඒත් බලමු ඉතින් ගැහුවොත් අත් බැරි වෙලාවක් කියන්න බෑනේ අර හැබැයි අපරාධ බං එක ලයිෆ් එකකින් ගේම් එක නෝමල් මොඩ් දාලා ගහන එක තමයි මේ දෙයකට ඉසි උනේ ෂී කමන්නේ ඔව් තෙල් ටික දාපන් ඉක්මනට තව අරුණ්ඩ බැලවිල මට තව පාරක් කෙලි ඉක්මනට දාපන් තේ මේකේ බං තෙල් දාන්න එන වෙලාවක් යනවා බං ඒක තමයි ප්‍රශ්නේ බං හරි ඔබ ස්පාර්ක් ප්ලග් එක මෙහාට ඉස්සරහින් ඉතින් ස්පාර්ක් ප්ලග් එක ගනින්කෝ දැන් ওই සද්දෙට සමහර විට ග්‍රැනි ග්‍රෑන්ඩ්පා එයි බං ඒකයි තියෙන අනිත් ප්‍රශ්නේ මෙතන හැංගිලා එහෙම චුට්ට වෙලාවක් ওই සද්දෙට එන්න ඉඩ බං ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ බෝට්ටු යතුරු විතරයි බෝට්ටු යතුරු අරගෙන එන්ජින් ස්ටාර්ට් කරා ගියා බං බලමු හිමිට ගිහිල්ලා ඉන්නවද කියලා පේන්න නෑ යතුරු ගමු හරි බං එල කියලා යතුරු ගත්ත දැන් ඉන්නවයි තමයි බං දැන් ඉතින් ග්‍රැනි රයි ග්‍රෑන්ඩ්පාටයි මම තිරණ එක දිහා බලාගෙන ඉන්න තමයි වෙන්නේ එහෙනම් ග්‍රැනි ආප්ටි ගියා බලපන් නැති උඹලා දෙන්න බලාගෙන ඉන්න තල්ලා මොඩියෝ දෙන්නවා වගේ අයියෝ අනේ පව් ග්‍රැනි ග්‍රෑන්ඩ්පා දැන් සෑපද කියලා තමයි අහන්න තියෙන්නේ එහෙනම් ගයිස් මේක තමයි සුන්දර ගින්දර අවසානය